එකෝමත් එක කාලයක කන්ද උඩ රට රාජධානියේ අන්දරේ නම් කපටි රාජසභාවිකතයා උඩංගු මෙන්ම කුතුහලයෙන් පිරි රජ කෙනෙකුට සේවෑ කළේය. අන්දරේගේ කපටිකම පරීක්ෂා කිරිමිට සිතූ රජතුමා තමන්ව සිනස්වන ක්‍රියාවකට රන්මල්ලක් දෙන බවට පොරුන්දු විය. අන්දරේ වැලි මිටක් ගැන එය රෙදි මල්ලකට දමා මේ පොළොවෙන් ගත් රත්තරන් යයි කියමීන් රජතුමාට පිළිගැන්විය. රජතුමා මල්ල විවෘත කර බැලූ විට එහි තිබුණේ වැලිය. පුදුමයට පත් ඔහු වස්තුව වෙනුවට බැලිගෙනාවේ මන්දයි අන්දරේගෙන් විවසුවේය. කපටි සිනහවක් පෑ අන්දරේ කියා සිටියේ. රත්තරන් සැමවිටම ලැබෙන්නේ පොළොවෙන් නිසා තමන් එය එහි මුල් ස්වරූපයන්ම රැගෙන ආබවයි. අන්දරේගේ කතාවෙන් මහත් සතුටට පත්ත රජතුමා මහහඬින් සිනාසී තම පොරොන්දුව ඉටු කරමින් ඔහුට සැබෑ රන්මල්ලක් ලබා දුන්නේය. අන්දරේ රජුට ගැඹුරින් ආචාර කර මාලිගයෙන් පිටවගියේ. ඔහු රැගෙන ගිය රන්මල්ලටත් වඩා දීප්තිමත්ව බැබලුණු කපටි සිනහවක් මුවන්ග තවරාගනය.